හරියටම කියන්න අමාරුයි මම බහිරව දැකලා නැහැ මෙයා. අර බලන්න ශකි. පේන හැටියට නම් අපේ ගුවන් යානේ අරක ඇතුළට අරන් ගිහින් තියෙනවා. උන්දර ගලවන්න හදනවා. අම්මෝ මගේ අද්දකත් එක්ක කරදිනවා මෙහෙම ප්ලෑන් වරු දැක්කමයි. පොල් බූරුවා දොරේ අහල දාන්න කියලා කිව්වේ කවුද මං කිව්වේ යන්න කඩවල් කරන්න කියලා. ඉතින් හරිනේ මාත් අඩවල් තමා කරලේ. කටවහනවා මෙතන වැඩේ කාලේ වරලා තව එනවා කියවන්නත්. මේක ඇතුළට යන මොකක් හරි විදියක් තියෙන්න ඕනේ. මොකද නැත්තේ නගරේ මන් දන්න මායාකාරියෙක් ඉන්නවා. එයා මේ සිද්ධාස්ථාන ගැන හොඳට දන්නවා. ඇතුළට යන විදිය වුණත්. ඒක නම් හොඳ අදහසක් සිලිම්බිලින්. අපි එහෙනම් යමු. අන්න අයියේ යනවා. දැන් ඉතින් කෑ ගන්න තු මේක අරිනවා මොකක් කර කරලා අරිනවා. අනේ ඉතින් ඕක හරියට සිංහලෙන් කිව්වනම් ඉවරයිනේ අඩවල් කියන්නේ නැතුව. අනේ එමනම් මම ඕක වහන්නේ නෑනේ. Halo Menike. Pak. ආයුබෝවන් පෙපේ මහතුනි. මගේ මායාකාර යාළුවා ඉන්නේ පිටිපස්ස කාමරේ. එන්න මාත් එක්ක යමු. නෝනාවරුනි මහතුරුනි ඔබට තව සල්ප මොහොතකින් දැක බලා ගන්න පුළුවන් මගේ මායාකාර මිත්‍රයා සක්වල ගුප්ත මහා බලවේගිය වින්සන්. මොන කරදරයක්ද මේ කණ්ඩ හදනකොටම මෙතෙන්ට පාත් වුණා. අනේ කණ්ඩ හදනවා කියන්නේ අපි ඕනේ දන්න. ඒ වින්සන් මම මේ සිලිම්බිලින් මට ඔයාගේ ලොකු උදව්වක් ඕනේ. ඕක කලින් කිව්වනම් හරිනේ සිලින්. එන්න ඇවිල්ලා කියන්න දැන් මොනවද කියන්න ඕනේ කියලා. පුළුවන් නම් අපිට අපේ ගුවන් යානේ තියෙන්නේ කොහෙද කියලා කියන්න. ඔව් මට දැන් ඒක පෙන්눔 කරනවා. පැරණි සිද්ධාස්ථානයක් ඇතුළේ එතෙන්ට කාටවත් යන්න බෑ. මොකද බැරි? එතන බන්ධනය කරපු භූතාත්ම තියෙනවා. ඒ භූතාත්ම මේ නගරේ මිනිස්සුන්ට සාපයක් කරලා තියෙනවා. කොයි වෙලාවටද එන්නේ? මධ්‍යම රාත්‍රියේ සඳ මූදු වෙලා එනකොට සේරම මිනිස්සු වෘක්ෂය බවට පත් වෙනවා. ඒක තමයි මේ පළාතේ වෙන පළාත් වලට යන්න හදන්නේ. ඇහුණා නේද ඔයාට? ඒකේගොල්ලෝ දන්නවා. අනවා උන් දන්නවා කිව්වා. එහෙනම් මැනිකේ උන්ට මෙහෙන් යන්න දෙන්න බෑ. දැන් මැදියම් රැට ආසන්නයි සඳ මූදු වෙන්න කලින්. ඇයි මේක කලින් කිව්වේ නැත්තේ? ස්තුතියි වින්සන් අපි පස්සේ හම්බ වෙමු. මාත් කැමති හම්බ වෙන්න නම් ඒත් එහෙම වෙයිද දන්නේ ආමේ ලවරි අංකල් මම මේ බස් එක කලන්න දුවනවා. බස් එකට නම් වෙලාව හදේ උනාට වෙලාවට මේ බස් එක කරන්නේ. ඒ හින්දා පොඩ්ඩක් ඉන්නකද ඉඳලා කැම ටිකක් පොඩ්ඩක් සැහැල්ලුවෙන් යන්න බැරිද? අදිසියක් නෑනේ. ඉමීට යන්න. දැන් ඉතින් ඔයාලට අපේ ප්‍රසංගේ බලලම යන්න පුළුවන්. සඳ පායන රෑ කාලේ අපි සන්තෝසෙන් ඉමුරාලේ මේ බල්ලෙක් යයි මේ මිනිසෙක් යයි අපි කාටත් නෑ කිසි වෙනසක්. නංගි කොහොමද පැණිදීම එක රසයිද? මේක නම් හරිම රසයි. ඇත්තට මොනවද මේ? ඕවා මේ අපේ පොල් ගහේ හැදෙන වැල්ට දන්නේ ඔකට සීනි කරකවලා දාලා වෙඩි ලුණු දාලා පත් පාට එයා මේ මොනවා කියලාද කිව්වේ? මට හිතෙන්නේ තව ටිකකින් එයා වෘකෙක් වෙන්න යන්නේ එකයි ඔය කියවන්නේ. අනේ ඔය කතා නවත්තන්න ස්ටෙපි. ඔයත් ඔය බොරු දේවල් විශ්වාස කරනවද ඇත්තටම?